छोटी मोटी बातों पे मुंह फुलाए ये नजाकत मेरी आदत पास मुझे लाए नादानिया හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මම අදත් ඔයාලට ලස්සන අලුත් vlog එකක් අරගෙන ආවා. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? හරි ඉතින් අද මම ඔයගලන්ට අරන් ආවේ night study vlog. ඔන්න ඉතින් මම රැට කාලා හැම wash එකකුත් දාලා දැන් මම මගේ study වැඩ ටික කරගන්න තමයි යන්නේ. බලමු අද මගේ study vlog එකෙන් මොකද වෙන්නේ? මම අද මොනවාද කරගන්න කියලා. දිගට මගේ වීඩියෝ එකත් එක්ක ඉන්න. ඒ වගේම ඔයා මගේ channel එකට තාමත් එකතු වෙලා නැත්නම් එකතු වෙන්න කියලා මම ඔයගලගෙන් ආදරෙන් මතක් කරනවා. कैसे तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नजाकत मेरी आदत හරි ළමයි ඉතින් අද මම කරගන්න යන්නේ මයික්‍රෝ ඉකොනොමික්. හරි ඉතින් මේ දවසේ මුලින් උදෙන්ම මම to do list එකක් හදාගත්තා. ඒකට අනුව මට තව පාඩම් ටිකක් කවර් කරගන්න තියෙනවා. බලමු ඒ කවර් කරගන්න තියෙන සෙෂන් ටික මට අද දවසේ කරගන්න පුළුවන් වේද කියලා. හරි ඉතින් මම මුලින්ම ඉතින් මට අවශ්‍ය කරන පෑන්, පැන්සල්, highlight ඒ ටිකත් ගත්තා. අද මම කරන්නේ මයික්‍රෝ ඉකොනොමික් වල පළවෙනි පොත. පළවෙනි පොතේ මම සෙෂන් 4 දවල් වරුවේ ඉවර කරා. දැන් මට තියෙන්නේ 5 වෙනි සෙෂන් එකේ ඉඳන් තමයි රැට කරගන්න තියෙන්නේ. මම අද කරන්නේ මට තියෙනවා ඒ අන්තිම සෙෂන් ටිකේ මම ට්‍රාන්ස්ලේට් කරලා නැහැ. ඒකින්ද මම ට්‍රාන්ස්ලේට් කරලා වැදගත් කරුණු ට්‍රාන්ස්ලේට් කරලා එතන ලියා ගන්න ගම එවිලෙම ඒකල ඔලුවට දා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ අන්තිමට තියෙනවානේ ප්‍රශ්න කිහිපයක් අපේ සෙෂන් එකේ සෙෂන් එන්නේ ප්‍රශ්න ටික කරගන්නවා. ප්‍රශ්න ටික කරගන්න ගමනොත් ආයි අර ඔලුවට දාගත්ත ආයි මතක් කරගන්න පුළුවන්. අද මම ඒ ටික තමයි කරගන්නේ. බලමු මට සෙෂන් 5 ඉඳන් සෙෂන් 10 වෙනකම් කරගන්න තියෙනවා. මම උඩරිම කරගන්න try කරනවා. මට අද මේ සෙෂන් ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වේද? එහෙම නැත්නම් මම අද කොච්චරක් ඉවර කරගන්න ඕද? कैसे तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नजाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया दिल को मुझे नादानिया दिल को හරි ළමයි දැන් ඉතින් මම මගේ සෙෂන් 5 ට්‍රාන්ස්ලේට් කරලා ඉවරයි. දැන් මම කරගන්න හදන්නේ ඒකේ තියෙන ප්‍රශ්න ටික කරගන්න. ප්‍රශ්න කරද්දී වුණත් අර අපිට ට්‍රාන්ස්ලේට් කරද්දී අහුවෙච්ච නැති කොටසත් අහුවෙනවා. එතකොට ඉතින් ඒවත් ආයි අපේ ඔළුවට දාගන්න පුළුවන්. ප්‍රශ්න කරන එකේ ගොඩක් හොඳයි. මොකද එක්සෑම් එකට එකපාරම හොන දිනකට වඩා ප්‍රශ්න කරලා හොඳ ප්‍රැක්ටිස් එකක් අරගෙන කරන්න එක්සෑම් එකට ලියන්න ගියාම අර එක්සෑම් එකේ තියෙන බය නැහැ, ස්ට්‍රෙස් එක නැහැ. අපිට රිලැක්ස් එකේ එක්සෑම් එක කරන්න පුළුවන්. ඒකින්ද මතක ඇතුව ඔයගොල්ලොත් එක්සෑම් එකට යන්න කලින් හොඳට පාස් පේපර්ස් කරලා යන්න. මේක නම් ළමයි ඔයාලට මාර විදිහට වැදගත් ටිප් එකක් වෙයි. ඔයගොල්ලෝ ළමයි ඔයගොල්ලෝගේ A level notebook, note ලියපු book, ඒවා ඊට පස්සේ ඔය ක්ලාස් වල papers, ක්ලාස් වල tune, ඊට පස්සේ pass paper book, ඒවා කිසිම දෙයක් අයින් කරන්න එපා. එක්කෝ පහතරේ විකුණන හැටි එහෙම දෙන්න එපා. මොකද ළමයි දැන් මම ඔය ප්‍රශ්න කරන් යද්දී මට දැන් ඔය
කැම්පස් එකේ තියෙන සබ්ජෙක්ට් එක ඉකොනොමික්. ඉතින් ඉකොනොමික් අපිට A level වලට තිබ්බනේ. ඉතින් ඒක හින්දා මට දැන් ප්‍රශ්න කරද්දී ඒ ප්‍රශ්නෙට අදාළ කරුණු අපේ ස්ටඩි මැටීරියල් එක නැහැ. අපේ ස්ටඩි මැටීරියල් වල ඒ කියන්නේ හැමකොම කරුණු දෙන්නේ නැහැ. අපි තව හොයාගෙන තමයි කරගන්න ඕනේ. අසයින්මන්ට් වලටත් එහෙම තොරතුරු අපි පිටින් තව ගොඩක් ගන්න ඕනේ. දැන් ওই ප්‍රශ්න කරන් යද්දිත් මට අහුණා පොතේ නැති කරුණු ටිකක්. එතකොට මම ඒවා මගේ දැන් A level පොත් මම අයින් කරපු නැති හින්දා ඒවෙන් හොයලා අරගෙන මට උත්තර හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් ඕගොල්ලන්ගේ A level පොත් මතක ඇතුව අයින් කරගන්න නැතුව තියාගන්න. මම මගේ ෂෝට් A level වලට ගහපු ෂෝට් නෝට් ටික පවා අයින් කරලා තියාගෙන තියෙනවා. මොකද දැන් ඔය අපිට ආයි ෂෝට් නෝට් ගහන්න ඕනේ නැහැ. එතකොට සමහර පාඩම් වලට සිංහලෙන්නේ මම ගහලා තියෙන්නේ. දැන් මම ගහන්නේ දැන් කැම්පස් එකේ නම් අපි ඉංග්‍රීසියෙන් යන්නේ. එතකොට මට සිංහල ෂෝට් නෝට් එක තිබ්බට පස්සේ හරිම ලේසි මේ මගේ වැඩ ටික කරගන්න. මොකද ඒ සිංහල එක තිබ්බට පස්සේ මම මට ඕන විදිහට ඉංග්‍රීසියෙන් හදාගන්නේ. ඒකින්ද ඔයගොල්ලෝ අමතක නොකර ඔයගොල්ලන්ගේ A level පොත් අයින් කරන්න නැතුව තියාගන්න. මොකද ඒක කැම්පස් එකට යන්න ගියාම එහෙම නැත්නම් ඔය ඉස්සරහට කරන ඕනම ඒ කියන්නේ ඩිප්ලෝමා එකක් මොකක් කරත් ඔයගොල්ලන්ට ඒව ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ A level වලට කොමර්ස් නම් කරේ කොමර්ස් සයිඩ් එකෙන් ඉස්සරහටත් යන්න බලාපොරොත්තු වෙනවා. ඒක ගොඩක් වටිනවා. තව මැත්ස් කරපු කරේට මැත්ස් සයිඩ් එකෙන් යන්නේ. එතකොට ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ පොත් වටිනවා. ඒ වගේ හැම කෙනෙක්ටම A level පොත් ගොඩාක් වටිනවා. ඒකින්ද ඉතින් ඔයගොල්ලන්ගේ A level පොත් අයින් නොකර තියාගන්න. හරි ඉතින්. දැන් මම මගේ අර ප්‍රශ්න ටිකත් කළා සෙෂන් 5 ට්‍රාන්ස්ලේට් කරලා පූර්ණයෙන් ඉවරයි. දැන් මම යන්නේ සෙෂන් 6 කරගන්න. අර සිස්ටම් එකටම තමයි මම කරගන්නේ. ට්‍රාන්ස්ලේට් කරලා ඒ ටික ඔළුවට දාගෙන ප්‍රශ්න ටික කරනවා. ප්‍රශ්න කරද්දී උත්තර අහුවුනේ නැතොත් එහෙම එක්ක මම chat GPT එකෙන් උත්තර ගන්නවා. එහෙම නැත්නම් A level පොත් වලින් ගන්නවා. එහෙම නැත්නම් ස්ටඩි මැටීරියල් ගන්නවා. එහෙම නැත්නම් YouTube එකේ වීඩියෝස් බලලා ඒවෙන් ගන්නවා. තව Google එකේ එක එක ඔය වෙබ්සයිට් තියෙනවනේ ඒවයි සර්ච් කරලා ගන්නවා. ඒ විදිහට තමයි මම ගන්නෙ. හරි ඉතින් පාඩම් කරන අතරතුරේ මම පොඩ්ඩක් කම්මැලිකම කඩා ගන්නත් එක්ක පොඩි ස්නැක් එකකුත් ගත්තා. ඔයගොල්ලන්ටත් ඉතින් ඒක කරන්න පුළුවන්. පාඩම් කරන අතරමැද්දෙන් ස්නැක් එකක් එහෙම ගන්න. හරි ළමයි මම දැන් ස්නැක් එකත් අරගන්න ගමම මගේ වැඩ ටික කරගෙන යනවා. ළමයි තව දෙයක් ඔයගොල්ලන්ට පුළුවන් රැට පාඩම් කරන ඕනේ වෙලාවක ඔයගොල්ලන්ට පුළුවන් කැන්ඩල් යූස් කරන්න. සුවඳ කැන්ඩල් ඒවත් ගොඩක් අර මයින්ඩ් රිලැක්ස් එකට එහෙම හොඳයිනේ. මමත් දැන් ඉස්සරහට සුවඳ කැන්ඩල්ස් ටිකක් මම ගන්න හිතන් ඉන්නවා. බාරේ ඉතින් මට සෙෂන් 6ක් විතරයි කරගන්න පුළුවන් උනේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ නයිට් ස්ටඩි සෙෂන් එක ගත වුනේ. එහෙනම් මගේ වීඩියෝ එක අද ලස්සන ලයික් කරන්න කමෙන්ට් කරන්න අමතක නොකරවා මගේ channel එකට තාමත් එකතු වෙලා නැත්නම් එකතු වෙන්න. එහෙනම් මම අදිට ගිහින් එන්නම්. ආයෙත් ලස්සන vlog එකක් අරන් මම ඔයගොල්ලෝ බලන්න එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.